ප්‍රායෝගික නැති ජනතාව මුලා කරන වගවල් මුවාවෙන් ජනතාවගේ මුදල් එකතු කළ ආයෝජන මුවාවේ මුදල් එකතු කරන දුරකථන සම්බන්ධතාවලට පණිවිඩය වල හදිසියකට රුපියල් ලක්ෂයක් දාන රුපියල් 50000ක් දෙන දැන් අපි දැකලා තියෙනවා මේ යම් වගා කරලා මුදල් ලබා දෙනවා කියලා ව්‍යාපාර අලුතෙන් මතුවෙන එක වගා කරලා එක ව්‍යාපෘති වලට හොඳයි නමෝස්තුතියි. ඒක තමයි ඒ වගේම අර WhatsApp දුරකථන අංක හැක් කිරීම තුලින් ඒ හැකර්වරු ඒ හැක් කරපු දුරකථන අංකයේ හිමි පුජ්‍යලයාගේ දුරකථන සම්බන්ධතාවලට පණිවිඩය වල හදිසියකට රුපියල් ලක්ෂයක් දාන රුපියල් 50000ක් දෙන දැන් ගොඩක් මේක සිද්ධ වෙනවා. දැන් මගේ දුරකථනත් එහෙම හැක් කරාම මම කිව්වා ඒක පොඩ්ඩක් සම්බන්ධතාවයේ ගිහිල්ලා ගිණුම් අංක ඉල්ලගන්න කියලා මේ රැවටුණා වගේ. ඒතර මගේ හිතවතුන් එවලා තිබ්බා බලපත්‍රලාභී බැංකු 6ක ගිණුම් අංක, ඒ කියන්නේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල. ඒතර මේ බලපත්‍රලාභී බැංකු වල ගිණුම් අංක මම මේ මූල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දුන්නා. ඒ කියන්නේ මට පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. නමුත් ඉස්සරහට මිනිස්සු අමාරු වැටීම වළක්වා ගැනීම සඳහා තමයි මම මේක මූල්‍ය බුද්ධි අංශයට දැනුම් දුන්නේ. ඒතර දැන් මහජන බැංකුවේ තියෙනවා, සම්පත් බැංකුවේ කියනවා. එහෙම මේ සිංහල නම් තියෙන මේ ලංකාවේ මහා බැංකුවේ බලපත්‍රලාභී බැංකු වල ගිණුම් අංක. ඒතර හැකර්වරු මුදල් එකතු කරන්නේ මේ ගිණුම් අංක හරහා. ඒතර ඒ ගිණුම් අංක ඒ බැංකු වලට දැනුම් දීලා මොන හරි යම්කිසි විමර්ශනයක් කරන්න මහ බැංකුවේ අවධානය තියනවද කොහොමද දන්නේ තත්ත්වය? ඒ වගේ අවස්ථාවකදී මගේ දැනුම හැටියට FI එක ගැන තව කරුණු තමයි දැන් යම්කිසි කෙනෙක් FI එකට දැනුම් දුන් පළියටම account එකක FI එකට බලතලයක් නැහැ ඒක ෆ්‍රීස් කරන්න නීතියමින ක්‍රියාදාම තමයි ඒ ගිණුම් අංකයකින් දැන් ඔබතුමාගේ මුදල් වංචා සහගත වෙන ගිණුම් ගිහලා තියෙනවා ගිණුම් අංකය දන්නවනම් මුලින්ම කරන්න ඕන වංචා විමර්ශන පොලිසියට ඒක වාර්තා කරාම පොලිසියට තියෙනවා නීතිමය බලතලයක් ඉල්ලා හිටින මේ account එක ෆ්‍රීස් කරන්න කියලා. ඒ මාර්ගයෙන් තමයි account එක ෆ්‍රීස් කරන්න. ඔකේ තියෙන ප්‍රශ්න තමයි දැනගන්නකොට ගිණුම් අංකය ඒ ගිණුමේ තියෙන මුදල් අරගෙන ඉවරයි. දැන් අද මුදල් ගියා නම් අදම දැනුම් දීලා වහාම ඒ නීති ක්‍රියාත්මක අංශ දැනුම් දුන්නොත් මේ account එක ෆ්‍රීස් කරන්න කියලා. එතකොට නැතු FI එකට ඕන විදිහට account ෆ්‍රීස් කරන්න. මොකද ඒක කියන්නේ වැරදියටත් මෙහෙම කම්ප්ලේන් කරන්න පුළුවන් නේ. දන්න. එහෙම විතර නැතුව යම්කිසි මේකක් නැතුව පොලිසිය වැවිලක් කරලා තමයි ඒක කරන්න ඕන. එතකොට මම හිතන්නේ FI එකට පුළුවන් ඒක ෆ්‍රීස් කරන්න වහාම. ඒ ඕඩර් එකක් කෝට් ඕඩර් එකක් හරි පොලිසිය සම්බන්ධයක් හරි දැනුව. එහෙම නැතුවම FI එකට ලියපු පළියටම ඒකට ෆ්‍රීස් කරා. එතකොට වෙන්නේ අර වෙන හේතු වල කාට හරි කියන්න පුළුවන් මේ මෙන්න මේ ගිණුමේ නීති විරෝධී එකක් වෙලා තියෙනවා මේ අපේ හොරකම් කළා දාලා ඒක නිසා මේක ෆ්‍රීස් කරන්න කිව්වොත් ඒක FI එකට බලතල යන්න නැහැ කියන්නේ හොයා බලන්න. මේ ඒක පරීක්ෂණ බලතල තියෙන ඒ ලෝ එන්ෆෝර්ස්මන්ට් එකට මම හිතන්නේ කවුරු ඉන්නවද කියන්න පුළුවන්ද ඒක ගැන? ෆ්‍රීඩම් එකක් නැහැ account freeze කරන්න. ඉන්වෙස්ටිගේෂන් එකකින් පස්සේ තමයි account freeze කරන්න පුළුවන්. කිසිම වෙලාවක මේ account freeze කරන්න කියලා කිව්වේ නැහැ. අපි තවත් මහ ජනතාවගේ සල්ලි වංචා කිරීම මේ මොකද වංචනිකව හැකර්වරු මේ ගිණුම් තමයි දෙන්නේ මේකට සල්ලි දාන්න මේ හදිසියකට 50000 ලක්ෂ දාන්න කියලා මේ ගිණුම් අංක දෙනවා මේ මහ බැංකුවේ රෙජිස්ටර්ඩ් බැංකු වල ගිණුම් අංකනේ දෙන්නේ. අපි කියන්නේ මේ ෆ්‍රීස් කරන්න කියලා. හැබැයි හැකර්ස්ලා මේ වංචනික මේ තමන්ට වංචනිකව මුදල් ලබා ගන්න පාවිච්චි කරන්නේ මේ බැංකු වල තියෙන ගිණුම් අංක. ඒ නිසා ඒ අදාළ බැංකු වලට දැනුම් ෆ්‍රීස් කරන්න නෙවෙයි මේ යම්කිසි ගිණුම් අංක ප්‍රමාණයක් ඒගොල්ලෝ ඇති කළා. දැන් මම දැක්ක මගේ හැක් වුණු අවස්ථාව විතර නෙවෙයි වෙනත් අයට හැක් වුණාම ඒ ගිණුම් අංකෙමයි ඒගොල්ලන්ට දීලා තිබ්බේ මේකට සල්ලි දාන්න කියලා රුපියල් ලක්ෂයක්. ඒතර ඒ ගිණුම් පිළිබඳව මේ බැංකු අවදියෙන් ඉඳලා ඒතර ඒ ගිණුම් හිමියා බැංකුවට ගෙන්නලා මේ හැක් කරාම මේ ඔයාගේ ගිණුම් අංකය තමයි දීලා තියෙන්නේ. ඔයාද මේක කරන්නේ වෙන කෙනෙක්ද? දැන් අපි කියන්නේ ෆ්‍රීස් කරන්න කියලා කිව්වේ නෑනේ කවුරුවත්. ඉතින් ඒකයි අපි ඇහුවේ. ඔව් ගවර්නර් ඇත්තටම දැන් එහෙම FI එකට report කරා නම් FI එක අදාළ බැංකුවට දැනුම් දෙනවා. ඒතර ඒ බැංකුව ඒක account එක surveillance කරනවා. බලන්න ඒ කියන්නේ මේක activity එකක් තියනවද කියලා. ඒකෙන් තමයි ඊළඟට මේ ඉතුරු විමර්ශන කරගෙන යන්නේ. මට ඔකට විශේෂයෙන් බැංකුවලත් එක ප්‍රශ්නයක් තියෙනවා දැන්
ඕනම කෙනෙකුට රටේ පුරවැසියෙකුට අර KYC හරිනම් ගිණුමක් විවෘත කරන්න අයිතිය තියෙනවා ඕනම කෙනෙකුට. එහෙනම් විවෘත කරාට පස්සේ ඒක වංචාවකට පාවිච්චි කිරීම දෙවෙනි කාරණේ. විවෘත කිරියන් පස්සේ. ඒතර එහෙම වංචාවකට පාවිච්චි කරන ගිණුමක් බැංකුවක තියෙනවා. අත් වශයෙන්ම බැංකුවට මුලින්ම දැනුම් දුන්නොත් බැංකුවේ සහ FIU කටත් දැනුම් දෙනවා. මොකද FIU එකට තමයි බලතල තියෙන ෆ්‍රීස් කරන්න. හැබැයි බැංකුව දැනුවත් කරා බැංකුව යම්කිසි ආකාරයක වගකීමක් තියෙනවා මේ ගිණුමේ වැරදි වංචාසහගත පාවිච්චි කරනවා නම් ඒ සම්බන්ධව යම්කිසි අවධානයෙන් ඉඳලා එතකොට අර STR රේස් කරන කියන්නේ සැකසහිත සත්විශේෂ ට්‍රාන්සැක්ෂන් නම් ඒක රිපෝට් කරන්න ඕන. ඒගොල්ලෝ රිපෝට් කරන්න ඕන බැංකුවක. ඒ වගකීම තියෙන බැංකුව වලට. නැත්තම් බුදුමා වාර්තා කරා නම් එතකොට ඒ අනුව ඒගොල්ලෝ රිපෝට් කරනවා මේකේ සැකසහිත ගනුදෙනු වෙන ගිණුමක් කිව්ව හැටිය එතන ඉඳලා ඉදිරියට කටයුතු කරගෙන යන්න පුළුවන් FIU එකේ බලතල අනුව. ඒක වෙලා තියෙන්නේ අපි දැකන සමහරලාට බැංකුවලත් හරියටම මේක නැවත මුදල් ගන්න ගියාම සමහරලාට හරිම අපහසුතාවයකටපත් වෙනවා වෙච්චයි. මොකද එකක් සල්ලි තියෙනකොටම අයින් කළා දානවා. මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. දෙවෙනි කාරණය ඊට පස්සේ ගිණුම විවෘත කරපු කෙනාගේ විස්තර හොයාගෙන පොලිසියට ගෙන්නවලා කට උතර අරගෙන ওই ටික කරන් යම්කිසි කාලයක් යනවා. ඒතර ඒ යන කාලය තුල සමහරලාට අර ඒ අය ඒ ගිණුම නැතුව ඒ නිසා මුතුමයි ගිණුම් වෙන ගිණුමක වෙන බැංකුවක ගිහලා තා ගිණුමක් විවෘත කරනවා. ඒ අතරතුර තොරතුරු සම්බන්ධව අර හෝමාරු වීමේ අඩුපාඩුවක් තියෙන නිසා අපි දැන් අර ෆින්සර්ට් සර්ච් කියන ආයතනෙන් අපි උත්සාහ කරන්නේ බැංකුව වලට රෙගුලේෂන් එකක් විදිහට දෙන්න පුළුවන් තරම් මේ වගේ වංචා වෙනකොට ඒ තොරතුරු අනිකුත් බැංකුවත් එක්ක අඩු ගන්න ෂෙයා කරගන්න කියලා. එතකොට අඩු ගන්න බැංකු පද්ධතිය දන්නවා මේක යම්කිසි සැකසහිත කටයුත්තක් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මේක අමාරු කාර්යයක්. නමුත් මම හිතන්නේ හැමෝගෙම සහායකත්වය මේක වළක්වන්න ඕන. ඒකේතකොට කොහොමද බැංකුවක ගොඩක් වෙලාවට කරන්නේ ටෙලිෆෝන් නම්බර් එක ගන්න ඊමේල් එක හැක් කරාම කාට හරි යවනවා මුදල් ලෙවන්න කියලා. අනිත් පැත්තෙන් යවන කෙනත් අත් වශයෙන්ම හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕන. කවුරු හරි ඊමේල් එකක් WhatsApp එකක වහම තමන් හිතවත් කෙනෙක් වුණාද අඩු ගානේ අනිත් පැත්තෙන් අහන්න මේක ගොඩක් වෙලාවට අහුවෙච්ච අය ඉන්නවා. ඒක අපිත් දන්නවා. ඒ පොලිසිය ඊට පස්සේ වාර්තා කළා රිකවරි ප්‍රොසෙස් එක අපේ තියෙන නීති පද්ධතිය තුළ හරිම අමාරුයි. ඒක කියන්නේ යන කාලෙත් එක්ක වංචා කරන කෙනාට මුදල් ටික අරන් ඒක වෙන්නේ ඒක ක්‍රිප්ටෝ කරන්සි අරගෙන මාරු කරලා දානවා. එහෙම නැත්නම් කෑෂ් අරගෙන ඩිසපියර් වෙනවා. ඊට පස්සේ සමහර අය හොයාගන්නත් බෑ. පොලිසියෙන් ගිහලා හොයනකොට ඒ කියන ඇඩ්‍රස් වල ඒගොල්ලෝ ඇත්තෙත් නැහැ. ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඒක පුළුවන් තරම් අර ඒකත් දැනුවත් කිරීම වගේක් වුණාම විශේෂයෙන් අපි දැනුවත් වෙන්න ඕන. ඒ වගේ කෙනෙක් ඉල්ලලා එවනවා නම් ඊමේල් එකකින් හරි WhatsApp එකකින් හරි එකකින් අනිවාර්යයෙන්ම ඒක වෙරිෆයි කර ගන්න ඕනේ. ඒ පුද්ගලයාට කතා කරලා මේක ඇත්තක්ද මේ උතුමා මට සල්ලි ඉල්ලුවාද මෙහෙම එකක් තියනවාද කියලා ඒක දෙවෙනි සැරේ විශේෂයෙන් හොයලා බලලා උදව්වක් කරන එක වෙනම කතාවක්. නමුත් නොදෙන එක පාටම සමහරවිට අහු වෙන වෙලාවල් තියෙනවා. කනගාටුවට කාරණා. අපි දැකලා තියෙනවා මේ යම් වගා කරලා මුදල් ලබා දෙනවා කියලා ව්‍යාපාර අලුතෙන් මතුවෙන එක වගා කරලා එක ව්‍යාපෘති වලට මුදල් ආයෝජනය කරන කියන මුවාවෙන් ජනතාවගේ මුදල් එකතු කරනවා. ඒකතු කරනවා කියනවා මේ මෙන්න මේ ඉඩම් පර්චේස් 10ක් සින්නක් කරයි තියලා ලබා දෙනවා. ඒක ග්‍රීන් හවුස් එකක් තියෙනවා. ඒකෙන් මාසෙකට ලක්ෂ 50ක් දැම්මොත් මාසෙකට ලක්ෂ 1,65,000ක දෙනවා කියලා තියෙනවා. අවුරුද්දන්ත මේක ආයසරයක් මුදලයි ඉල්ල ගන්නවත් කියලා. ඒක කොන්දේසි මත කියන නමුත් ඒක තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ඒ ආයෝජනකෙන්ගෙන් අහන තියෙන ප්‍රශ්න ආයෝජනකෙන් කරන කෙනා මේව දානකොට කොහොමද මාසෙකට මෙච්චර මුදලක් පර්චේස් 10ක ග්‍රීන් හවුස් එකකින් ආයෝජනය කරලා ගෙවන්නේ? මිරිස් වගා කරලා හරි මේ පෙර වගා කරලා හරි මොන හරි ඒක වගාවක් කරලා පුළුවන් නම් ඉතින් ඒක හොඳයි. තමන් මේ කරගන්න එක වෙන කාට හරි සල්ලි දෙන්න නැත්නම් එහෙම පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. ඒ නැත්නම් අහන්න කොහොමද ඒක කරන්න කියන එක. ඒතර ඒක ප්‍රායෝගික නැති ජනතාව මුලා කරන වගාවල් මුවාවෙන් ජනතාවගේ මුදල් එකතු කරලා ආයෝජන මුවාවේ මුදල් එකතු කරන ව්‍යාපෘති දැන් ක්‍රියාත්මක වෙනවා. ඔය අපි නීති අනුව ඒක තැම්පත් කියලා ඔප්පු වුණොත් තැම්පත් ලබා ගැනීම කියලා ඒ වගේ ව්‍යාපාරයක් කරනොත් ඒක නීති විරෝධී. ආයෝජන කියනවත් මම කියන්නේ ආයෝජන නම් යම් ආකාරයක නියාමනයකට යටත් වෙන්න ඕන. ඒතකොට තමයි නියාමන කරුවට රෙගුලේටර් ගිහලා කියනවා දැන් බැංකුව මුදල් තැන්පත් කරලා ලැබුණ නැත්නම් යම්කිසි අපේ මහ බැංකුව අධීක්ෂණයට යටත් වෙනවා. එතකොට අනිකුත් ආයෝජන තියෙනවා
විනිමය හා සිරුකුම් ආයතනය ඉන්ෂුරන්ස් රෙගුලේටර් යටතේ ඒ වගේ රෙගුලේටඩ් ඒවයි යම්කිසි කෙනෙක්ට මේ කරන්න පුළුවන්. ඒතර ඉඩම් වල අයිතිය දාන ඉඩම් වල පැහැදිලි අයිතියක් ඔප්පුවක් මගින් ලියාපදිංචි කරේකේ අයිතියක් තියෙන එකක් විතරයි ඉඩමක අයිතිය තියෙන්නේ. ඒ ඉඩමේ අයිතිය තව කෙනෙක්ට විකුණන්න බෑනේ. Tamanට තියෙනවා. ඉතින් ඒක ජනතාව පරිස්සම් වෙනවා. එහෙම කියනකොට කොහොමද මේ වගේ දේවල් වලට ඒ ජනතාව රැවටීමේ ව්‍යාපාර තියෙනවා කියන එක තමයි පැහැදිලි. අපි ඒක තීරණ නීති රාමුව තුළ කරන්න පුළුවන් උපරිම පරීක්ෂණ නීති ක්‍රියාමාර්ග මහ බැංකුව විසින් ගන්න වගේ දේවල්ට අපි කියන ජනතාවගෙන් ඒකට අහුවෙලා තියෙනවා හොඳම වැඩේ තමයි ඒ Taman දාපු මුදල එතර හොඳ ව්‍යාපෘතියක් නම් ඒ වෙන කාට හරි දීලා තමන්ගේ මුදල ඉල්ල ගන්න පළවෙනි එක. වෙලසරීම මුදල් ටික නැති වෙන කලින්. එතකොට තව ඒ කම්පැනි අයිතියට පුළුවන් ඒ ආදායම ලබාගෙන එකෙන් ආයෝජන කරගෙන හොඳට ව්‍යාපාර කරගෙන යන්න. අනුන්ගේ මුදල් ඉල්ලන්නේ නැතුව. ඒක තමයි හොඳම වැඩේ. මේ දැනට මුදල් ලබාගෙන දාලා තියෙනවා නම් එක්ක අයිතිය තියනවාද කියලා බලන්න. එහෙම නැත්නම් මුදල අපහු ඉල්ල ගන්න. නැත්නම් අර ප්‍රශ්න අහන්න ඕන කවුරු හරි කිව්වොත් මුදල් ආයෝජන කරන්න ඉල්ලනකොට තමන් දන්න කෙනෙක්ගේ ආයෝජන දැන් ඔබතුමා ආයෝජන කරන උදා සහෝදරයාට කියලා එතකොට හොඳ දැනීමක් තියෙනවනේ විස්තර තියෙනවා. නොදන්න කෙනෙක්ට උතුමා ඇවිල්ලා කිව්වොත් මගේ මෙහෙම ආයෝජනයක් තියෙනවා මෙච්චර දාන්න මම මාසෙකට මෙච්චර ගෙවනවා කියලා කිව්වොත් උතුමා අහන්න ඕන පළවෙනි ප්‍රශ්නේ ඇයි කොහොමද මේ මුදල ආයෝජන කරන්න හම්බ කරලා දෙන්නේ කියන එක. මේක වෙන්නේ තවත් කාගෙන් හරි මුදලක් අරගෙන තමයි ඔබතුමාට මුල් කාලේ මුදල් දෙන්නේ. ඒ පිරමිඩ් එක නැතුණු අරගෙන සල්ලි